Hi guys, කොහමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න ඉතින් මං හිතුවා කාලෙකට පස්සේ පුංචි වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා. ඉතින් ඔන්න ඉස්සොයි දැල්ලොයි දෙකම එකට හදාගන්න තමයි මම යන්නේ. ඉතින් මං ඔක්කොම කරන 3-5 වර්ග ඒ ටික ඔක්කොම දාලා මෙන්න මේ විදිහට අනා ගන්නවා. ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා. හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැනේ. අසනීප වෙන දවස් අන්න ඒ වගේ පුංචි ප්‍රශ්න ටිකක් ආවා. ඉතින් මම මේක හොඳට අනාගෙන ඉවරනාට පස්සේ ෆෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගත්තා. ඉතින් දැන් කපාගත්ත රම්පේ, කරපිංච, සුදු ලුණු, කොච්චි, මේකට කොච්චි එකතු කරාම ගොඩක් රසයි. ඉතින් අන්න ඒ වගේ දේවල් එකතු කරගත්තා. හදාගෙන කන්න ගෙදර හදාගෙන කනකොට තවත් රසයි. ගොඩක් අමාරු නෑ. හැමතැනම කඩෙන් අරන් කන්න එපා. කඩෙන් අරන් කන කෑම වල පිරිසිදුතාවය මොන වගේද කියන්නේ අපි දන්නේ නෑනේ. ඒ නිසා මෙන්න මේ විදිහට දැන් මම අර අනාගත්ත ඉස්සෝයි දැල්ලු ටිකයි ටෙම්පරාදු වෙන්න දානවා. මෙන්න මේ විදිහට එකතු කරගත්තා. මම වතුර එකතු කරේ නැහැ. මේක ටිකක් වෙලා යනකොට මේකේ තියෙන වතුර වලින් මෙන්න මේ විදිහට ඉස්ම ඇවිල්ලා තිබුණා. මේ විදිහට එකතු වෙලා තිබුණා. අන්න ඒක නිසා වතුර එකතු කරලා හදනවට වඩා මෙහෙම හදද්දි මාරම රසයි. නිසා හදලා බලන්න පේනවනේ දැන් ඉස්සන්ගේ පාට වෙනස් වෙලා තියෙන්නේ. මොකද මේකේ තෙල් තියෙනවා අර මේව එකත් එක්කම. ඉතින් එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්.